සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ආරභත නික්ඛමත යුඤ්ජත බුද්ධ ශාසනේ දුනාත මච්චුනෝ සේනං නලාගාරං වකුඤ්ජරෝ යෝයිමස්මින් ධම්ම විනයේ අප්පමත්තෝ විහෙස්සති පහාය ජාති සංසාරං දුක්ඛසං තං කරිස්සති සාදු සාදු සාදු. අපි සිහිපත් කළේ අපේ මූලික සිහි කැඳවා ගැනීම බුද්ධ ශාසනේ ආරභත නික්කමත මේ උතුම් බුද්ධ ශාසනයේ නැත්නම් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් වදාළ ඉමස්මින් ධම්ම විනය කිව්වේ ඒකයි. මේ ධර්මයේ සහ විනයේ අපමත්තෝ විහෙස්සති. අපි මේ කාර්යයලා ප්‍රමාද නැත්නම් අප්‍රමාදී නම් මොකද්ද වෙන්නේ? පහය ජාති සංසාරං, මේ දුකේ ඇවිදින දුකේ සංචරණය කරන දුකට යෙදිලා ඉන්න ගමන නතර කළා දුක්ඛ සන්තං කරිස්සති. එය විනිවිද ගිහිල්ලා එය කෙලවර කර ගැනීමයි සිද්ධ වෙන්නේ. අපි මතක් කරගත්තේ අපේ ගමන. අපි මේ මොකටද උත්සාහ කරන්න කියන කාරණේ තමයි ඒ බොහොම කෙටියෙන් සිහිපත් කරගත්තේ. හොඳයි, අපේ එකතු වෙලා ඉන්න වෙනදා වගේම මේ කෙවිටියාගල භාවනා මධ්‍යස්ථානයේට එකතු වෙලා සිටින, මේ යෝගාශ්‍රමයට එකතු වෙලා සිටින ගිහි පැවිදි කල්යාණ මිත්‍ර පිරිස් හැම දෙනාම අපි තාම කරුණා මෛත්‍රී පූර්වකව මේ අවස්ථාවේ කෘතවේදීව පිළිගනිමින් අපේ සුපුරුදු භාවනා පුහුණුව අපි ආරම්භ කරනවා. ඉතින් සමාරම්භක කටයුතු නැත්තම් දේවල් හැටියට සිහිපත් කළ යුතු කරුණු කාරණා කීපයක් සිහිපත් කරගෙන අපි අපේ පුහුණුව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම මම කැමති මේ අපි දැන් වස්සාන ඍතුවට එළඹිලා තියෙන්නේ. ඒ වස්සාන ඍතුව ගැන යමක් මතක් කරන්න. මම දැක්ක මේ කොහේ හරි අයං වස්සාන කාලෝ කියලා පාලි පාඨයක් ලියපු පෝරුවක් කොහේ හරි තියෙනවා. වස්සාන ඍතුව ගැන අපි බෞද්ධත්ව හැටියට යම්කිසි අවබෝධයක් ඇති කර ගැනීම සුදුසුයි. මොකද අපි ඔක්කොම වස්වසන්න ඕන නිසා. මේ හාමුදුරුන්ගේ වැඩක් විතරක් නෙමෙයි මේක. උඟක් ඇත්තෝ හිතාගෙන ඉන්නේ මේ වස්වසන එක හාමුදුරුන්ගේ වැඩ. ඒකෙත් මේ උපසම්පදා ඇත්තෝ විතරයි කියලා ওই වගේ මේ කාලයක් යනකොට මේ මූලික ආචාර ධර්ම පද්ධති වැහිලා යනවා ඇත්තටම. ඒක ඉතින් අනිත්‍යතා සිද්ධාන්තයේ ඇතුලේ බැලුපුවම නම් ඉතින් කම්පා වෙන්න තරම් දෙයක් නැහැ. කොයි එකත් අනිත්‍යයි නේ. එතකොට බුදු පියාණන් වහන්සේ යමක් හඳුන්වා දුන්නේ ඊටාම ඵලදායී අර්ථයෙන්. දැන් මේකත් ඇත්තටම බුදු පියාණන් වහන්සේගේ වමනාවටම සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. මේ ශාසනය ආරම්භ වුණායින් පස්සේ පැවිදි ඇත්තන්ට විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාට චරත භික්ඛවේ චාරිකං කිව්වා. ඒ කියන්නේ දැන් අනිත් අයගේ යහපත වෙනුවෙන් පුළුවන් තරම් කැප වෙන්න, ඇවිදින්න, වැඩ කරන්න කියන එකයි කිව්වේ. ඒ අනුව භික්ෂුන් වහන්සේලා චාරිකාවේ තමයි හිටියේ දිගටම. බුදුරජාණන් වහන්සේත් එහෙමයි. හැබැයි මේ ඉන්දියාවේ තදට වහින කාලේ මම දන්නේ අපේ කාලගුණ දේශගුණත් එක්ක මේවා කොච්චර ගැලපෙනවද කියලා. මොකද ඉන්දියාවේ බොහොම තදින් වහින කාලවල ඇතැම් ආගමික පිරිස් වස්සාන ඍතුවේ කොහෙවත් ඇවිද්දි කිව්වේ නැහැ, චාරිකාවේ ගියේ නැහැ. එක්තැනකට වෙලා ඉන්න සිරිතක් බුද්ධ කාලයට පෙර ඉඳලා තිබිලා තියෙනවා. ඉතින් අර භික්ෂුන් වහන්සේලා මේ වස්සාන සමයේ චාරිකාවේ යනකොට ඇවිදිනකොට මහා ජනතාව ඒකට එච්චර ප්‍රසාදයක් පළ කරේ නැහැ. ඔය විනය පිටකයක සඳහන් වෙලා තියෙන මනුස්සා උජ්ජායන්ති කීයන්ති විපාචෙන්ති කියලා
මොකද මේ ශ්‍රමණ බෞද්ධ ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ මේවා ගැන සැලකිල්ලක් නැතුව ඇයි මේ චාරිකාවේ යන්නේ කියලා. ඉතින් ඕක බුදුරජාන් වහන්සේට අහන්න ලැබුණා. බුදුරජාන් වහන්සේ කිව්වා එහෙනම් අපිත් ඔය මහජන මතයට කන් දෙමු. මේක වැරද්දකුත් නැහෙනේ. බුදුරජාන් වහන්සේ උඟක් ජන මතයට කන් දීපු කෙනෙක් නේ. උඟක් අපිට ශික්ෂාපද පනවලපුවා තියෙනවා මේ මහජන මතයේ සලකලා. අපේ විනය භික්ෂු විනයේ තියෙන ශික්ෂාපද හුඟක් මේ ජන මතයෙන් ආපුවා තියෙන්නේ ඒවා. එහෙම තියෙන්නේ. දැන් උනත් ඔය මහජන මතයේ නිසානේ සමහර ඒවා අපි නොකර ඉන්නේ. දැන් අපි මොකෝ වාහනේ එලවන්නේ නැත්තේ? පව් සිද්ධ වෙන නිසා. දැන් අපිට වාහනයක් එලුව පව් සිද්ධ වෙනවද? කිසිම පාපයක් සිද්ධ වෙන්නේ නැහැ. කිසිම වැරද්දක් නැහැ. නමුත් ජනමතයක් අපේ සමාජයේ තියෙනවා සාහිණාන්සලා වාහන එලවීම, වාහන පැදවීම අපි ගෞරවයට හොඳ නැහැ වගේ කියන ජනමතයක් තියෙනවා. ඉතින් අපිත් ඒකට ගරු කරලා වාහන එලවීමෙන් මේ වැළකීලා සිටිනවා. නැත්නම් එතන මොකද පාපයක් අකුසලයක් සිද්ධ වෙන්න දෙයක් නැහැ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ බැලුවා මේ ජනමතේ මහ ජනතාව සමහර දේවල් නොකල යුතුයි පැවිද්දන් විසින් කියලා හිතන දේවල් ගැන සෑහෙන සැලකිලිමත් වුණා. සැලකිලිමත් වෙලා කිව්වා එහෙනම් අපිත් ওই වස්තුම් මාසේ එක තැනකට වෙලා ඉඳිමු. මොකටද මිනිස්සු කෑකෝ ගහද්දී අපි ඕක නිකන් ප්‍රශ්නයක් ඇති කරගන්නේ කියලා. අනුජානාම් බික්කවේ වස්සානේ වස්සං උපගන්තුන් කියලා වස්සාන සමයේ එක තැනක කටයුතු කරන්න කියන අවවාදය බුදුරජාන් වහන්සේ දුන්නා. ඉතින් ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කිව්වා කොහේ හරි තැනක් හොයාගන්න. ඉතින් බුදුහාමුදුරන්ට තැන් හදලා දෙන්න බෑනේ වස්සසන්. ඉතින් භික්ෂුන් වහන්සේලා මේ වස්සමේ කිට්ටු වෙනකොට උනන්දු වුණා වැසි කාලේ නොතෙමී ඉන්න තැන් හොයාගන්න. ඔය ගල් ගුහාවල් ඒව මේවා ඉතින් ගිහිල්ලා කොහොම හරි හදාගත්තා. දැන් එක තැනක ඉන්න එපා වස්තුම් මාසේ. අර මෙහි ඉන්න බෑ. එක තැනක ඉන්නවා. දැන් ඔය ගැටලුව ආපුවාම දැන් මේ ගිහි ඇත්තෝ බැලුවා මොකද මේ භික්ෂුන් වහන්සේලා මේ තැන් හොයන්නේ මොකද? ඊට පස්සේ අහුවම කිව්වා අපිට මේ බුදුරජාන් වහන්සේ අනුදැනව දාලා වස්තුම් මාසේ එක තැනක ඉන්න කියලා. ඉතින් ඒකට නොතෙමී ඉන්න තැන අපි ඒක හදලා දෙන්නම් ඔබ වහන්සේලාට. කියලා ගිහි ඇත්තෝ යම් ඉදිරිපත් වීමක් වුණා භික්ෂුන් වහන්සේලාට වස් කාලේ ඉන්න නවාතැන් හදලා දෙන්න. ආවාස කියලා අපි කියන්නේ. ආවාස හදලා දෙන්න. ඉතින් ඔහොම ඔන්න ගිහියත්තු සමාහයට ආරාධනා කරා අපේ ගමට එන්න. අපේ ගම කිට්ටුව අපි ආවාස හදලා දෙන්න. ඔබ වහන්සේලාට පුළුවන් නේ ඒ වගේ වස් කාලේ ඉන්න. අපිත් පුළුවන් විදියට දම්පැන් දෙන්න. ඒ වගේ නිකන් මේ 아무තු සම්බන්ධයක් ගොඩ නැගුණා වස්සාන කාලේ. කලින් තිබුණේ භික්ෂුන් වහන්සේලා තම තමන් බණ භාවනා කටයුතු කරගෙන පෞද්ගලිකව හිටියා. ඉතින් චාරිකාවේ නැත්තු චාරිකාවේ ගිහිල්ලා ගිහියත්තන්ට බණ දහම් කිව්වා. ওই වගේ සමීප සම්බන්ධයක් ඒ තරම් ගොඩ නැගුණේ නැහැ. නමුත් වස්සාන කාලේ සමීප සම්බන්ධයක් ගොඩ නැගුණා. ඊට පස්සේ දැන් භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ කිව්වා දැන් වස් කාලේ මොකද කරන්නේ අපි? එක තැනකට වෙලා ඉන්නවනේ. මොකද කරන්නේ? බණ භාවනා කටයුතු වැඩි කරන්න. වස්සාන සමයේ. ඉතින් අපිට පේනවා ශාසනයේ වැඩියෙන් මාර්ගඵලලාභීන් බිහි වෙලා තියෙන වස්සාන කාලේ. වස්සාන කාලේ. ඉතින් ওই සූත්‍රවල සඳහන් වෙනවා මේ වැඩිහිටි භික්ෂුන් වහන්සේලා අනිත් භික්ෂුන් වහන්සේලා කණ්ඩායම් අරගෙන ඒ අයට බණ දහම් කියලා දුන්න, දබාවනා කමටහන් කියලා දීලා ඒව පුහුණු කිරීමෙන් පුබ්බේන අපරං විශේෂං අධිගච්ඡති කියලා සඳහන් වෙලා තියෙනවා. ඒ ඇත්තෝ කලින් හිටියට වඩා වස්සාන කාලේ ඉවර වෙනකොට මේ කලින් හිටියට වඩා වෙනසකටපත් වෙලා තියෙනවා ආධ්‍යාත්මික වශයෙන්. ඉතින් ওই සමහර සූත්‍රවල ඒක සඳහන් වෙලාම තියෙනවා. බුදුරජාන් වහන්සේ වස් කාලේ ඉවර වෙලා කියනවා දැන් මේ පිරිස අතරේ මම දන්නවා මෙන්න මේ ගුණ ධර්මයන් වඩාගත් ඇත්තෝ ඉන්නවා කියලා. එහෙම දේශනා කරලා තියෙනවා. ඔය ආනාපාන සති සූත්‍රයේ දේශනා කරන සූත්‍ර නිදානේ එහෙම කිව්වොත් අපිට තේරෙනවා ඒක. ඒ අනුව වස්සාන සමය අපි සලකන්නේ බෝධි පූජා කරන අරෝමේව කරන උත්සව කරන කාලයක් නෙවෙයි. මේ ගිහි පැවිදි අපි දෙගොල්ල එකතු වෙලා
අපේ ගමන වඩා ශීඝ්‍ර කරන කාලයක්. සීලාදී ගුණ ධර්ම වැඩි පූර්ණය කිරීම වැඩි කරන කාලයක් හැටියට. ඒක නිසා පැවිදියත් හැටියට අපිත් එහෙම අපි අපේ කරුණු කාරණා අපි වැඩි දියුණු කරගන්නවා. අපි වේගවත් කරගන්නවා. ධර්ම අවබෝධය, භාවනා පුහුණුව මේවනේ වැඩි කරගන්න ඕන. ඔය ඇත්තොත් එහෙම කරන්න. දාන සීල භාවනා වැඩි කරගන්න. වස්සානහමයි. කාටවත් කියලා කරන වැඩක් නෙමෙයි. Tamanට පුළුවන්. කොහොමද වැඩි කරන්නේ? අපි ගමු දාන සීල භාවනා විදියට ගත්තොත් කොහොමද දානේ වැඩි කරන්නේ වස් කාලේ? වැඩියෙන් දන් දෙනවා. වෙනද වෑංජන 3ක් දුන්නා නම් 6ක් හදලා දෙනවද? එහෙමද? නෑ එහෙම නෙවෙයි. තමන්ගේ දන් වේල වෙන කෙනෙකුට දෙන්න. තමන්ට පන්සලේ දාන වේලක් තියෙනවා නම් ගමේ ඇති දාන දේ වේලක් නැති කෙනෙක් ඉන්නෝනේ එහෙමනේ. අපිට දන් වේලක් තියෙනවා. හැම වෙලාවෙම සමහර වෙලාවට මාස්පතා අපිට දන් වේලක් තියෙනවා. තුන් මාසෙට අවුරුදු ඔහොම තියෙනවා. අපිට දන් වේලක් තියෙනවා. අපිට අවස්ථාවක් තියෙනවා දන් දෙන්න. අපිට බැරිද ඒ අවස්ථාව දන් දෙන්න? අවස්ථාව දන් දෙන්න බැයිද? ඒක ටිකක් අමාරුයිනේ. ඒකට නම් එච්චර දානේ දෙන්නම් අවස්ථාව දෙන්න ඒකට ටිකක් අමාරුයි. අන්න දානේ වැඩි කරන විදිය. එතකොට දානේ වේපුල්ල මහත්ත්ව භාවයටපත් වෙනවා. ඔය කුසලය ගැන කියනකොට බුදුරජාණන් වහන්සේ ওই වචනේ කියනවා. ගුණාත්මක භාවයෙන් වැඩි වෙනවා. අර දායකයාගේ පළමු දායකයාගේ පරිත්‍යාගශීලී ගුණය වැඩි වෙනවා. ඇයි? මෙච්චර කල් තමන් ආහාර පාන උයලා දන් දුන්නා. දැන් තමන්ගේ අවස්ථාව තව කෙනෙකුට දීම. ඒක ටිකක් අයිට වැඩි අමාරු දීමනාවක්. ඊළඟට අපි නොදැන තවත් කෙනෙක් දාණයටත් යොමු වෙලා තියෙනවා. දන් දෙන්න අවස්ථාවක් නොලැබිච්ච මිනිස්සයාට අපි කියනෝනේ මේ වස්තුම් මාසේ මගේ දාන වේල තියෙන අවල් දවසේ ඔයා මේක දෙන්න. ඔයාට තනින් බැන්න මාත් දෙන්නම් උදව් කරන්න. අපි දෙන්නම එකතු වෙලා කරමු. එතකොට බලන්න තව කෙනෙක් දාණයට යොමු වුණා. මුල් දායකයාගේ දාන කුසලය ඊට වැඩිය ගැඹුරු වුණා. අතහැරීම. අපිට තියෙන අවස්ථාව අතහැරි. ඔහොම තමයි මේ ආර්ය මාර්ගයේ අපි ඉස්සරහට යන්නේ. එහෙනම් වස් කාලේ එහෙම කරන්න. හැමෝම පන්සල් වලට සම්බන්ධතා තියෙනවනේ නේ. විහාරස්ථාන වලට සම්බන්ධතා තියෙන. කල්පනා කරලා බලලා තමන්ගේ දන් වේල දන් දෙන්න. අනිත් එක්කෙනාට දාණයට යොමු කරගන්න බලන්න. සමහරවිට දුප්පත් අසරණ කෙන අය ඇත්තොයි සමහර වෙලාවට ඉන්නවා. දාණය දෙන්න කැමති. දෙන්න අවස්ථාවකුත් නැහැ, දෙන්න ශක්තියකුත් නැහැ සමහර විට. ඔබට පුළුවන් ඔබේ දන් වේල ඒ දුප්පතාට දෙන්න. දීලා ඔයාට දාන දෙන්න අමාරු නම් මං උදව් කරන්න. මං එන්නම්. මං කියන දාන දෙන්න හැටි කියලා දෙන්න. අවශ්‍ය බඩු වලින් කොටසක් මමත් දෙන්න. දෙන්නත් එකතු වෙලා කරමු. එහෙමයි පින්වත් මේ කුසලයේ වැඩි කරන්නේ. කුසලයේ වැඩි කරන්න පුළුවන් අපිට. සීලය වැඩි කරන්න. දැන් තමන් පංචශීලයේ රකින්නවද කියලා බලන්න හරියටම. නැත්නම් වස්තුම් මාසේ පන්සිල් රකින්න. අවංකව වස්තුම් මාසේ පන්සිල් රකින්න. පන්සිල් රැකිනව නම් වස්තුම් මාසේ ආජීවශ්‍රමක සීලය රකින්න. ගෙදරින් ඉඳන් පුළුවන් මේක කරන්න නේ. ආජීවශ්‍රමක සීලය ගෙදරින් ඉඳන් රකින්න පුළුවන්. බැරි නෑ. එහෙනම් වැඩි කරමු. එහෙම නැත්නම් තමන් අතින් කෙරෙන මොනවා හරි දෝෂයක්, අඩුපාඩුවක්, වැරැද්දක් අදිෂ්ඨාන කරනවා මම මේ වස්තුම් මාසේ මේක කරන්නෙම නැහැ. අපිව සමහර අපේ හිතවත් මහත්තුරුන්ට ඔය වගේ මම එක මහත්තයෙකුට එකපාරක් මාව බනට එක් කරගෙන ගියා මම වස් කාලේ බණක් කියන්න ගියේ. ඒ මහත්තයා මංගේ වාහනේ එලවගෙන ගියේ. ඒත් ඔය කාරණේ මම ඒ වස් බණේදී කියලා ආපහු මාත් එක්ක එන ගමන් ඒ මහත්තයා අපිටත් පුළුවන් නේද සාමින්නාන්ද වස් අසන්න ওই විදියට කියලා මම කිව්වා පුළුවන්. හොඳයි සාමින්නාන්දම යෝජනා කරන්නකො මට මොකක් හරි. මං ඇහුවා මහත්තයා බොනවද කියලා. මොන බලගොයි බොනවද සාමින්නාන්ද ඉඳී. මම වස්තු මාස නොබී ඉන්න වෙයිද? වස්තු මාස විතරක් ඔය මහත්තයා නොබී ඉන්නකො.
බැරි වෙන එකක් නෑ ස්වාමීන් වහන්සේ. කියලා මං ඉතින් එච්චරයි කිව්වේ. ඉතින් ඒක හැබැයි මේ මහත්තයා අදිෂ්ඨානශීලී වෙලා තියෙනවා. මට කතා කළා ඊට පස්සේ ටෙලිෆෝන් එකේ. මං දන්නේ නැහැ කවුද කියලා. සාහිණාන්දේට මතකද මාව? මං කිව්වා මතක නැහැ. ඇයි මං අර බණකට ඔබ වහන්සේ එක්කන් ගියේ? අර ඉතින්දී අර වස්වසන ගිහියොත් වස්වසන කතාවක් ඔබ වහන්සේ අපිට කියලා දුන්නේ. අනේ මට එතකොට මතක් වුණා. මං කිව්වා මොකද කරේ? පුළුවන් වුණා සාහිණාන්දේ. පුළුවන් විතර නෙමෙයි මං දැන් දිගටම වැඩේ නැමැත්තුවා කිව්වා. ඒ නිසා පින්වත්නි අදිෂ්ඨාන කළා මාස 3ක් කරොත් එතනින් එහාට කරන එක අමාරු නෑ. අපිට කේන්ති යනවා නම් අදිෂ්ඨාන කරන්න මේ මාස 3 මම කොහොම හරි කේන්ති ගන්න නැතුව ඉන්නේ. අපි අනිත් ඒක පටලැවෙනවා නම් ඊවල දොරවල පටලැවිලි තියෙනෝනේ දන්නේ නැද්ද පොඩි ඒවට? නෑ මම පටලැවෙන්නේ නැතුව ඉන්න මේ මාස 3. මම වස්වසලා ඉන්නේ. වස් කාලය කියන්නේ සාසනීය මාර්ගඵලලාභයෙන් දිවි වෙන කාලේ. කුසලයේ වැඩි කළ යුතුයි කියලා බුදු පියාණන් වහන්සේ අපිට උගන්වපු කාලේ. එහෙනම් අපි කුසලයේ වඩන්නවා. කියලා අදිෂ්ඨානශීලී වෙන්න. අදිෂ්ඨානශීලී වෙන්න. ඕන නම් මොකක් හරි ඒකට මතක් කරගන්න සිහි කැඳවීමක් තියාගන්න. අතේ නූලක් හරි බැඳගන්න. මගේ ජීවිතේ කාලයක් තිබුණා මේ ගුරුවරු සොයාගෙන යන කාලයක්. නොඑක් සේනාසනවල නොඑක් කරන්නේ සේනාසනවල නොඑක් පැවිදි ඇත්තෝ ගිහි ඇත්තෝ හොයාගෙන ගිහිල්ලා තියෙනවා. මගේ ගමනට උදව් වෙන. එහෙම යද්දි සේනාසනයකදී ස්වාමීන් වහන්සේ කෙනෙක් මට හම්බුණා. ඉතින් කතා බහ කරපුවම උන්වහන්සේගේ කුටියේ ඉස්සරහා මේ කදුරු ගෙඩියක් කියලා තිබුණා. කදුරු අපි දන්නේ වෙල් කදුරු කියන්නේ. ඉතින් මේ මං අහුවා ඇයි මේ කදුරු ගෙඩියක් කියලා තියෙන්නේ. ඒක මගේ මේ සිහි කැඳවීම කිව්වා. කදුරු ගෙඩිය මොකද්ද මට තේරෙන්නේ නැහැ. ඒක ඔබ වහන්සේට වැඩක් නැහැ මට සිහි කැඳව ගන්න තියෙන එකක් ඒක. මම කිව්වා සාහිණාතේ එහෙම නෙමෙයි මටත් ඒක මොකක් හරි දැනගන්න යමක් තියෙනවා නම් කියනවාද කියලා. ඊට පස්සේ කිව්වා මෙහිමයි ආයුෂ්මතුන් වහන්සේ අපි සමහර දේවල් අපිට නිතර සිහි කැඳවා ගන්න අවශ්‍යයි. අපි එතකොට සමහර දේවල් අදිෂ්ඨාන කරලා ඒක අමතක වෙනවට සංකේතයක් තියාගන්න. සංකේතයක් තියාගන්නවා. ඒක ළඟ තියාගන්න නිතරම. පේන තැනක තියෙනවා. ඒක මේ මගේ අහවල් දේ මතක් වෙන්න මම මේක තියන්නේ කියලා. ඉතින් උන්වහන්සේගේ ජීවිතයේ යම්කිසි අපේ තියෙන දුතංග කියලා වර්ගයක් භික්ෂුන් වහන්සේලාගේ ටිකක් අමාරු වැඩ පුරන්න හිතනවා. මම මෙන්න මේ අමාරු වැඩේ කරනවා. දුත අංග ටිකක් අමාරුවෙන් කළ යුතු දේවල්. ඉතින් උන්වහන්සේ දුතංගයක් අදිෂ්ඨාන කරලා කදුරු ගෙඩිය එල්ලුවා. එතකොට දැන් කුටිය ළඟින් යන්නේ නැ හැම වෙලාවෙම මේක හොඳට පේන තැන එල්ලලා තියෙන්නේ. පේනවා. දුතංගය මතක් වෙනවා. මම මෙන්න මේම එකක් අදිෂ්ඨාන කළානේ. අමතක වෙන්නේ අරක පේන වාරයක් පාසා තමන්ගේ දුතංගය තමන්ට සිහි කැඳවිය රිමයින්ඩර් එකක්. සිහි කැඳවා ගැනීමක්. සමහරවිට අපි අතේ නූලක් බැඳ ගන්න පුළුවන්. වස් කාලේ රිමයින්ඩර් එකක් හැටියට. නේද? මොන එකක් කරගන්න පුළුවන්. අපේ උත්තර සාටකෙත් රිමයින්ඩර් එකක්. අපි සී සමාදන් වුණා උත්තර සාටකයක් පළඳිනවනේ. ඒකේ තමන්ට සිහි කැඳවා ගැනීමක් එතන තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ වගේ කිසියම් සිහි කැඳවා ගැනීමක් තියාගෙන තමන්ගේ පැත්තෙන් වැඩි දියුණු කරගෙන යන්න ඕන. ඒක අහවල් එක කරන්නේ කියලා අපිට කියන්න බෑ. එක්ක දානය වැඩි කරන්න, එක්ක සීලය වැඩි කරන්න, එක්ක භාවනාව වැඩි කරන්න. වස්තුම් මාස හිතා ගන්න මම දිගටම ගෙවි තියාගෙන එනවා. හැම ඉරිදම එනවා. නැත්තම් හැම සෙනසුරාදාම එනවා. නැත්තම් සතිය දවසක් තියාගෙන ඒක එනවාමයි මං ඇවිල්ලා දිගටම ඉන්නවා. කවුරු නැතත් ඇවිල්ලා මම මේ ශාලාවේ භාවනා කරනවා. මම විවේකීව ඉන්නවා. නැත්තම් මං දහම් පොතක් අරගෙන ඇවිල්ලා මේ ශාලාවේ ඉඳගෙන කියවනවා. ඒ මොකද්ද ප්‍රශ්නේ? කවුරුත් අහංචි දානවද? නෑනේ. තුන් මාසෙ අදිෂ්ඨාන කරනවා අපිට දැන් තැනක් තියෙන විවේක තැනක් තියෙනවා. අපි ඒක පාවිච්චි කරනවා. ඔන්න වස්වසනෝය කියන්නේ ඕක.
එතන වස් කාලේ නැත්තම් ස්පීකර් බැඳගෙන පූජාවල් කරන එක නෙමෙයි. දැන් ඒවනේ කරන්නේ නේ වස් කාලේ. එහෙම තියෙන්නේ. අපිත් පන්සල් වල වැඩ කරන අය තමයි. දැන් මම නම් ඉතින් ඒව කරන්නේ නැහැ. මාත් එක්ක සමහර අය ඒවට අමනාපයි. ඒ වුණාට කරන්න දෙයක් නැහැ. කරන්නේ නැහැ ඒවා. අඤ්ඤාහි ලාභෝප නිසා අඤ්ඤා නිබ්බාන ගාමිනී. ඒ කියන්නේ ඔය ලාභෝපයන වැඩත් වස් කාලේ කෙරෙනවා. නැත්තේ නෑ. වස්සාන සමයේ සමහරු ලාභ උපයන සමයක් කරගෙන තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ වස්සාන සමය හඳුන්වා දුන්නේ නිබ්බාන ගාමිනී. නිවන් මාගේ ප්‍රතිපදාව වැඩි දියුණු කරන සමයක් විදියට. හොඳයි ඔය කාරණෙත් ඔයත් මතක තියාගන්න. ඒ වගේම අනිත් අය කරන කියන ඒවාට උරණ වෙන්න එපා. මං කිව්වනේ අපි යෝගාවචරයෙන් හැටියට අනිත් අය යන්නේ ලාභෝප නිසා ලාභ වැඩි කරගන්න වැඩපිළිවෙල වල එන්න පුළුවන්. තමන් ඉතින් දැනගෙන තමන් ඒකෙන් පැත්තකට වෙලා නිකන් ඉන්නවා. එච්චරයි. අනිත් එක්කෙනා මේ මගට ගන්න පුළුවන් නම් ගන්නවා. ඒක අපේ කරුණාවනේ නේ. ඒ අපේ කරුණාවන්ත භාවය. මේ ගන්න බැහැයි කියලා අපි දුක් වෙන්නේ නැහැ, කනගාටු වෙන්නේ නැහැ, තරහ වෙන්නේ නැහැ, උරණ වෙන්නේ නැහැ, දෝෂාරෝපණ කරන්නේ නැහැ. එතකොට ඒව මොනවද? ඒව අකුසල. අපි මේ අකුසල් හදන වැඩපිළිවෙලක යන කට්ටිය නෙමෙයි. අම්මා අප්පා නිසාවත් අකුසල් හදාගන්නේ නැහනේ. නේද? එහෙම කරන්නේ අම්මා අප්පා නිසාවත් කරන්නේ. කවුරු නිසාවත් අපි අකුසල් හදාගන්නේ නැහැ. අකුසල් වලින් දුර වෙන්න යන වැඩපිළිවෙලක අපි ඉන්නේ. ඉතින් ඒක නිසා අනිත් අය කරන කියන දේවල් සමහර විට නිබ්බාන ගාමිනී නොවෙන්න පුළුවන්. ඒවා ලාභෝපනිෂ වෙන්න පුළුවන්. හැබැයි ඒවට අපි උපේක්ෂා වෙන්න. ඒකයි මං කිව්වේ ඕන කුණක් පොහොරක් කරගන්න අපිට පුළුවන්කම තියෙනවා. ඒකයි තියෙන්නේ. ඒවා කුණු වෙන්න පුළුවන්. මට අපි ඒවා හේතුඵල ධර්මානුකූලව හිතලා අපිට හිතන්න වෙනවා ඒගොල්ලෝ නිවන් මඟ අඳුනගෙන නැහැ. එහෙම නැත්නම් ඒගොල්ලන්ට තාම කාමයන්ට වැටිලා කාම පැත්ත වැඩි කරගන්න ගොඩ ගහ ගන්න වැඩපිළිවෙල වල ඉන්නේ නැත්තෝ වෙන්න පුළුවන්. ඉතින් ඒක එහෙම තමයිනේ. එහෙම වෙන්න පුළුවන්. පැවැත්මට කරන දේවල් වෙන්න පුළුවන්. සමහර විට නොඑක් විදිහට ඒවා ධර්මානුකූලව හිතලා උපේක්ෂා වෙන එකයි අවශ්‍ය කරන්නේ. හොඳයි ඔය වස්සාන සමය අපි ආරම්භ වුණු නිසා මේ මතක් කිරීම කරේ. හොඳයි අපි අපේ භාවනා පුහුණුවට අපි යොමු වෙනවා මෙතෙන් සිට අපි අවබෝධ කරගත යුතු වටහා ගත යුතු කරුණු කාරණා වලට එළඹෙනවා. එතකොට අපි දැන් මේ භාවනා මධ්‍යස්ථානයේ අපේ කල්යාණ මිත්‍ර පිරිස එකතු වෙලා අපි යම්කිසි ඉලක්කයක් තියාගෙන වැඩ කරන වැඩපිළිවෙලකට එළඹුණා මාත් සමග. ඒ අනුව අපි සතිපට්ඨාන දේශනාව අපේ ප්‍රධාන මාර්ගෝපදේශනය හැටියට තියාගෙන අපි භාවනා පුහුණුව ඉදිරියට කරගෙන යනවා. ඉතින් මෙතෙන්දි මතක් කරන්න ඕන මේ මට මේ ළඟකදී පොතක් මම මේ එන ගමන් ඊයේත් කියෝ ආවා. ආර්ය අෂ්ටාංගික මාර්ග භාවනාව කියලා යම්කිසි භාවනා වැඩපිළිවෙලක් ආරම්භ කරගෙන කටයුතු කරන පිරිසක් ඉන්නවා. ඉතින් ඒතෝ මේ සතිපට්ඨානය ගැන ටිකක් අව탁සීරු කරලා යම්කිසි ලියවිලි ප්‍රකාශන සමහර විට කරන අවස්ථාවල් තියෙනවා. නමුත් එතන මම දකින්නේ මේ එතන ඒ ඇත්තන්ගේ අවබෝධයේ දෝෂයක් මිසක නැත්තම් මේ සතිපට්ඨානය එහෙම අපි එකම මාර්ගය කියලා අපි කොහෙවත් කියලාත් නැහැ. බුදුහාමුදුරු එහෙම කියලාත් නැහැ. ඒක ආයනෝ කියන වචනේ අපි එහෙම තේරුම් කරලත් නැහැ. සමහර විට ඔය ඇත්තන්ටත් ඔය sannivedana වෙන ඇති. ඒව ගැන අපි උපේක්ෂා වෙමු. සතිපට්ඨාන දේශනාව අපිට මේ මාර්ගයේ ඉදිරියට යන්න බොහොම ශක්තිමත් මාර්ග උපදේශනයක්.
මේක ඇතුලේ කෙරෙන්නේ අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි අපි පූර්ණේ කරන්නේ. දැන් සීල සමාධි ප්‍රඥා කියලා ඇහුවොත් මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයනේ. ඉතින් ඒක තමයි නිවන් මඟ, වෙන එකක් නෙමෙයි. නමුත් අපි සතිපට්ඨානය ගත්තේ ඇයි කියලා කෙනෙක් ඇහුවොත්, මගෙන් ඔය ඇත්ත ඇහුවේ නැතත් අහනවයි කියලා හිතලා මම නිකන් ඒක ගැන වචනයක් කිව්වොත්, මේ කොයි දෙයකටත් අපිට මේ සිහිනුවන අවශ්‍ය කරනවා. සතිය පුහුණු කර ගැනීම අවශ්‍ය වෙනවා. ඉතින් ඒකෙදි මේ අබිනිෂ්ක්‍රමණය කියන කාරණේ කරලා ඊට පස්සේ අපිට කරන්න වෙනවා අබිනිෂ්ක්‍රමණය ඇතුලේ සතිය ටිකක් දියුණු කරන්න. අබිනිෂ්ක්‍රමණය කරන්නේ මේ දැන් පොඩ්ඩක් අපි දැන් මේ භාවනා මධ්‍යස්ථානයට ඇවිල්ලානේ ඉන්නේ. අර gedara dore වැඩ කටයුතු අලකලංචි වලින් ප්‍රශ්න ගැටළු වලින් ඒවා සම්පූර්ණ නැති වෙලා නෙමෙයි. ඒවා පොඩ්ඩක් එහෙ තියලා පුළුවන් විදිහට අනිත් පැත්තටත් ඒවා බාර දීලා දැන් මේ ඇවිල්ලා ඉන්නවා මේ අබිනිෂ්ක්‍රමණය. දැන් අපි එක්තරා ප්‍රමාණයකට ඔය මේ පළවෙනි ධානයේ පැත්තෙන් හිතුවොත් එහෙම ධාන ගැන නිකන් සරල අදහසක් ඇතිනේ නේ. විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි දැන් ඉන්න తত্ত্বය. දැන් අපි මෙතන කාම පරිභෝජනයක්, කාම පස්සේලවා යෑමක්, ඇස කනනාසය දිවකය පිනවීමක් කරනවද? නැහැ. ඒවා ඊටාම අඩුම මට්ටමට ගෙනල්ලා තියෙන්නේ. ඒ වයින් ඇති වෙන අවිවේකය දැන් විවේකයක් වෙලා තියෙන්නේ. විවිච්ඡ කාමේහි කිව්වේ ඒකයි. ඔය අබිනිෂ්ක්‍රමණයේ මූලික ලක්ෂණය. විවිච්ඡේව කාමේහි. ඉතින් ඕක ටිකක් කරගන්නම ඕන. ඉතින් ඕක සම්පූර්ණයෙන්ම අයින් වෙනවයි කියලා කතාවක් කියන්න බෑ. නමුත් తాවකාලිකව හරි අයින් වෙලා මේක ඩිංගක් පුරුදු වෙනවා. විවිච්ඡේව කාමේහි. දැන් අපි ඉන්නේ මේ එවැනි තත්වයක. විවිච්ඡ අකුසලේහි ධම්මේහි. දැන් අපි අකුසල ක්‍රියාවල් වල කරනවද? මෙතන කවුරුවත් අපි ඒව කරනවද? පානගත දත්තා දාන කාමීත්‍යාචාර මුසාපිසුනා පරුසා සම්පප්පලාප අවිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ඨිය ආදී වශයෙන් දක්වන අකුසල ක්‍රියා සහ ක්‍රියාවලින් නම් අපි වැළකීලානේ ඉන්නේ නේ. හැමෝම වැළකී සිටින්න ඕන. අකුසල සිටිවිලි ගැන මොකද කියන්නේ? කියන්න අමාරුයි ටිකන්නේ. නමුත් මෙතෙන්දී පළවෙනි ධානයේදී අදහස් කරන්නේ අකුසල සිටිවිලි නෙමෙයි. විවිච්ඡ කාමෙහි විවිච්ඡ අකුසලෙහි ගිවම අකුසල ක්‍රියාවලින් සම්පූර්ණ වැළකී සිටීම. දැන් බලන්න ඔය දෙක කරගන්නත් අපිට සෑහෙන සිහියක් කල්පනාවක් ඕනනේ. නැතුව බෑනේ. අපි මේ යන්තම් හරි පොඩ්ඩක් අයින් වෙලා ගොඩ වෙලා අර මඩගොහරුවෙන් ඩිංගක් ගොඩ වෙලා මඩගොහරුව කිව්වම අමනාපෙයිද දන්නෙත් නෑ අර කාමී ජීවිතේ. මඩගොහරුවා තමයි ගේරිලා ඉන්නේ කරවටක් නේද? ඉතින් ඒක නිකන් හරියට මේ අර ඔය අතරෙත් අපි සමහර දේවල් කරනවා නිකන් පින්කම් අරව මේවත් කරනවා. අර නිකන් මඩේ ඉන්න ගමන් එක කකුලක් උස්සලා ඒක හොදලා නේද? දැන් අනික් කකුල හොදන්නත් බෑ. එතකොට මොකෝ කරන්නේ? කකුල තියලා. ඒ වගේ වැඩක් ඉතින් අපි මේ කාමී ජීවිතේ එහෙම තමයි. මේකේ කරවටක් කියලා ඒකෙම ඉන්නේ. ඉතින් අපි ඔය අතර පොඩ්ඩක් ගොඩ වෙලා මේ වගේ ඇවිල්ලා ඔන්න එතෙන්දී ආර්ය ප්‍රතිපදාව අවබෝධ කරගෙන ඉවර වෙලා අපි මේක පුහුණු වෙන්න පටන් ගන්නවා. ඉතින් කොතනින් පටන් ගන්නවද කියන ප්‍රශ්නේ අපි ආපුවාම සීලයෙන් පටන් ගන්න සමාධියද ප්‍රඥාවද මොකෙන්ද පටන් ගන්නවද කියන කාරණේ හැම කෙනෙක් කියන්න පුළුවන් සීලයෙන් පටන් ගමු. නෑ සමාධිය දියුණු කරන්න පටන් ගමු. නෑ ඕව අපිට ඕනේ අපි බණ අහමු ධර්ම සාකච්ඡා කරමු දහම් පොත්පත් කියවලා අපි ප්‍රඥාව දියුණු කරමු. එක එක යෝජනා අපිට තියෙන්න පුළුවන්. ඔය දැන් ධර්මයේ පිළිබඳ දේශකයෝ දේශනා කර නැත්නම්ගෙත් ඔය එක එක මතාන්තර තියෙන මතාන්තර. ඔය ඇත්තන්ටත් ඔය ඇහිලා ඇති. සමහරු කියනවා නෑ මෙතනින් පටන් ගන්නවා. සමහරු කියනවා නෑ මෙතනින්. ඒක නෙමෙයි මේක.
ඉතින් ඔහොම සංවාද විවාද තියෙනවා. අපි උවට ගහ බැන ගන්න ඕනේ නැහැ. තරහමනාප වෙන්න ඕනෙත් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා දීලා තියෙනවා අපිට මේ මොකක්වත් කරගන්න බෑ මේ අපේ සිහිය එක තැනකට ගන්න නැතුව. සිහිය යොමු කරගන්න නැතුව. දැන් අපි පොඩ්ඩක් ගොඩ වෙලා තියෙන්නේ. දැන් මේක ඉස්සරහට යන්න නම් සිහිය ඉස්සර වෙලාම පොඩ්ඩක් හදා ගන්න. සති ප ဋ ාණ සිහිය පිටුවා ගැනීමක් අවශ්‍යයි. සිහිය කියන්නේ මේ වර්තමාන මොහොත. වර්තමාන මොහොතේ සාවධාන බව, අවධානයෙන් සිටීම. ඉතින් එහෙම ඉඳින්න බැරි වුණාම තමයි අපේ අතින් මේ වර්තමාන මොහොතේනේ ඔක්කොම ප්‍රශ්න ගැටලු ඇති වෙන්නේ. අනාගතේ අතීතේ කතාවක් නෙමෙයිනේ. ඒකට අපිට වර්තමාන මොහොතේ පොඩ්ඩක් සිහිය පිහිටුවා ගන්න පුළුවන් නම් ඔන්න අපිට පුළුවන්කම තියෙනවා තව ඩිංගක් ඉස්සරහට යන්න. වර්තමාන මොහොතේ ඇහැට පේන දෙයට අවධානය යොමු කරන්න පුළුවන් නම් ඒ පේන දේ ගැන ධර්මානුකූලව ටිකක් හිතන්නත් පුළුවන්. බැයිද? පුළුවන්. හැබැයි අර ඇහැට පේන එක ඇහැට පේන්නේ නැත්තම් ඒක ගැන ධර්මානුකූලව හිතන්න පුළුවන්ද? හිතන්න බෑනේ. දැන් මම මේ ඇහැට පේන්නේ නැහැ කියන කාරණෙන් අදහස් කරේ මේ ඇහැට පේනවා. නමුත් ඒකට අවධානය යොමු කරන්න බැරි ගතිය. අවධානය යොමු කළොත් අපිට පුළුවන්කම තියෙන ඒක ගැන ටිකක් ගැඹුරට හිතන්න. ධර්මානුකූලව හිතන්න. අපි අර දහමෙන් ඉගෙනගත්ත දේ අනුව හිතන්න පුළුවන්. දැන් සමහර විට අපි ඔන්න බණ අහලා දහම් පොතපත කියවලා ධර්ම සාකච්ඡා කරලා අපි ළඟ ලොකු දහම් දැනුමක් තියෙනවනේ. අපි හැමෝම ළඟ තියෙනවනේ නැත්තේ නෑනේ නේ. අනිත්‍ය දන්නවා, අනාත්මය දන්නවා, විපරිණාමය දන්නවා, පටිච්ච සමුප්පාදය ඉගෙනගෙන තියෙනවා, හේතුඵල දන්නවා, පින් දන්නවා, පව් දන්නවා, කුසල් දන්නවා, අකුසල් දන්නේ නැද්ද ඕවා? දන්නවා. ඒ දැන දැන ඉඳිද්දිත් මොකද ඕවා කෙරෙන්නේ? අන්න වින්නත් නේ අපි ප්‍රශ්නෙට හරි තැනට ආවා. මෙච්චර අපිට දහම් දැනුමක් තියෙනවා මේ හොඳ නරක ඔක්කොම දන්න කුසල අකුසල ඔක්කොම දන්න. දැන දැන ඉඳිද්දිත් මොකද මේ වර්තමාන මොහොතේ මේ වගේ මිස්ටේක් වෙන්නේ, මේ වගේ අතපසු වීම වෙන්නේ, මේ වගේ ප්‍රමාද දෝෂයන් නැති වෙන්නේ, අපේ අතින් වැරදි වචන කියවෙන්නේ, වැරදි ක්‍රියා කෙරෙන්නේ. අන්න එහෙනම් අපිට පේනවා එහෙනම් අපේ අත්‍යවශ්‍ය කුසලයක් වැඩිලා නැහැ කියන්නේ. ඒ මොකද්ද? සතිය. ඉතින් ඒක නිසා මේ සතිමත් භාවයට අපි මෙච්චර ප්‍රමුඛතාවක් දෙන්නේ. සීලය රකින්න එක අපි හිතමු කවුරු හරි කියනවා මේ ආර්ය මාර්ගයේ එහෙම බෑ සීලෙන් පටන් ගන්න ඕනේ. අපි යාගේ අදහසට එකඟ වෙලා අපි කියන හා එහෙනම් අපි සීල් සමාදන් වෙලා පටන් ගමු. සිල් රකින්න පටන් ගමු ඔක්කොම. සිල් සමාදන් වුණ මිනිස්සයාට සතිය නැත්තම් සිල් රැකෙනවද? දැන් තමන් මේ සීල් සමාදන් වෙලා ඉන්නවා කියන එක ගැන සිහිය නැත්තම් සීලය රැකෙනවද? රකින්න පුළුවන්ද? බෑනේ. ඉතින් තමන් සීලයක් සමාදන් වෙනකොට ඒක ගැන අවබෝධයක් ඇතුව සීලයක් සමාදන් වෙලා මම මේ සීලයක් ආරක්ෂා කරගෙන ඉන්නවා. ඒක ගැන මම කටයුතු කරන්න ඕන කියන ඒ සිහිය තියෙන්න එපා. මම ඒකෙන් වැළකෙන්න. ඒක නැත්තම් ඒ මිනිස්සයා සිල් සමාදන් වුණාට සිල් රැකෙන්නේ නැහනේ. අර හාමුදුරුවෝ කදුරු ගෙඩියක් කෙල්ලුවේ මොකෝ? සතිය, සිහි කැඳවීම. සිහි කැඳවීම. ඉතින් අපි දෙන්න අතරේ ලොකු සාකච්ඡාවක් ඒක සම්බන්ධයෙන් වුණා. මම ඒ කාලේ හරි පඬිතයා. හරියට වාද කරනවා. ඒකතු වුණාම එහෙම. එහෙම තමයි. පිරිච්ච නැති කාලේ කල හෙල්ලෙනවනේ නේද? එහෙම කාලයක් තිබුණා. එහෙම ගිහිල්ලා තමයි කල පුරව ගත්තේ. තැන් වලින් එකතු කරගත්ත දේවල් ටික. එහෙම තැන් වලට ගියා. ඉතින් හරියට මං කිව්වා ඉතින් ඔහොම නැතුව ඉතින් ඕක මතක තියාගන්න පුළුවන් නේ කදුරු ගෙඩි එල්ලන්න ඕනයි කියලා. ඉතින් ඔබ අන්තේ නම් කරන්න එහෙම කිව්වා. මතක හිටිනවද කියලා නෑ මෙහෙමවත් පටන් ගන්න කිව්වා පඬිතකම නැතුව. සිහිය වැදගත්කම මන්ට කියලා දෙන්න. මෙහෙමවත් පටන් ගන්න සිහි කැඳවන්න. සිහිය හරි අමාරු දෙයක් ඔබ වහන්සේට තේරෙන්නේ නෑ මේක. මං කියන කාරණේ සිහිය පිටව ගන්න එක හරි අමාරු වැඩක්. ආරම්භ කරන්න ඕන අපි ඒකට මේ රිමයින්ඩර් එකක් සිහි කැඳවීමක් සංකේතාත්මකව හරි තියාගන්න කියලා.
එතකොට Tamanට සිහි කැඳ වෙනවා. කවුරුවත් ඇවිල්ලා ඇඟිල්ලෙන් යන මේ ඔයා සිල් සමාදන් වෙලානේ ඉන්නේ. ඇයි ඕක කරන්නේ? එතකොට වෙන කෙනෙක් නේ අපිට රිමයින්ඩ් කරන්නේ. සිහි කැඳවන්නේ නේ. එහෙම නෙමෙයි. අපි තුලම සිහි කැඳවීම එන්න ඕන. අර ඇඟිල්ලෙන් ඇල්ලලා කියන්න ඕනේ. මං සිල් සමාදන් වෙලානේ ඉන්නේ. මම මේක කරන්න හොඳ නෑනේ. එතෙන්ටයි අපි එන්න ඕන. ඉතින් එතෙන්ට එන්න අපිට අවශ්‍ය වෙනවා සිහිය දියුණු කරන්න. අන්න ඒ නිසායි අපි මේ අනිත් ශික්ෂාපද අනිත් කුසල් අනිත් බුදුහාමුදුරු දේශනා කරපු දේවල් අපි පහත් කොට සලකනවා නෙමෙයි. ඒවා අවශ්‍ය නැහැ කියනවා නෙමෙයි. ඒ ඔක්කොම වැඩ කරගන්න අපිට සිහිය ඉදිරියෙන් තියාගන්න වෙනවා. සිහිය නැති තැනක අපේ යතින් මොනවා වෙයිද කියන්න බෑ. ඔය ඔක්කොම දේවල් සිද්ධ වෙලා තියෙන්නේ සිහි නැති වෙලාවල් වල. අපි නම් කියන්නේ ඕව නෑ මං හොඳ සිහියෙන් කළේ කියලා. ඔය වෙච්ච අතපසු වීම වෙච්ච ප්‍රමාද දෝෂ ඒව හොඳට නැවත සිහි කරලා බලන්න. එහෙමයි අපි ඉස්සරහට යන්නේ. අර සිද්ධ වෙච්ච දෝෂයට සිද්ධ වෙච්ච වැරද්දට අපි දොස් කියනවා නෙමෙයි. දැන් මං කියවන උදේ අපේ ටෙලිෆෝන් එකක් වැදුණානේ. අර මහත්තයා මං එනකොට මං කන්දෙන් බහිනකොට මට ඇහුණා රිමයින්ඩ් එක කරනවා. කළා නේද? කවුද මේ මහත්තයාද කොහෙද මන් දන්නේ. හරි හොඳයි ඒක. මේ රිමයින්ඩ් කරන එකට හරි මං ගරු කරනවා. මේ සිහි කැඳවන එකට. සිහි කැඳවන එකට. ඒක බුදුහාමුදුරුවෝ කියලා තියෙන නිතර කරන්න කියලා. ඒක හරිම කාරුණික වැඩක්. ඒ වුණාට සිහි කැඳවනකොට එළඹ සිටි සිහියෙන් හිටියේ නෑ. ඇයි එතකොට අන්න බලන්න සිහිය මම ඕවා ගන්නේ සිහිය පිළිබඳ කාරණේ සාකච්ඡා කරන්න. ඉතින් මම ඒ වෙලාවේ මම හිටියේ නෑ ඒ කල්පනාවේ. එතකොට මොකද වෙන්නේ? මට මගේ මනසට ඒ කාරණේ ගියේ නෑ. අන්න ඒකයි සිහියේ වැදගත්කම. එතකොට මම ඒකට අවධානය යොමු කරගෙන හිටියනම් මේ මහත්තයා කියන මේ ටෙලිෆෝන් එක බාධා වුණයි පහුගිය අවස්ථාවල ඒකනේ. ඇයි එහෙම වෙන්නේ? ඒක බාධාවක් වෙන්නේ කොහොමද? මගේ ෆෝන් එක තියෙනවනේ අතපත ගාලා බලලා. ඒක අන්න සීලයට එන්න පුළුවන් අපිට. තේරෙනවා මේ කියන කාරණේට අවධානය යොමු කරපුවම සතිමත් වුණාම තේරෙනවා හරි මේක වෙන්න ඕන දෙයක්. මේක නොවෙන්න ඕන දෙයක්. එහෙනම් මමත් ඒක කරන්න ඕන. මමත් ඒක නොකර ඉන්න ඕන. සීලයට එන්නත් අපිට සතිය තියෙන්න ඕන. නැත්තම් බුදුහාමී මේ සමාදන් වෙන සිල් වල හැටියටනේ. ඒක නිසායි අපි මේ යෝගාවචර ජීවිතයේදී අපි සිහි අංකයකට තියාගන්නේ. අනිත් කුසල් වඩන්න තමයි අපේ මේ උනන්දු ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්න තමයි. ඒක තමයි නිවන් මඟ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඒවා අපි කිසිසේත් බැහැර කරන්න බෑ, පත්තකින් තියන්න බෑ. ඒක තමයි නිවන් මඟ. නමුත් වැඩේ තියෙන නිවන් මඟ අවබෝධ කරගන්නවත් මේක ඉස්සරහට යන්නවත් විදිහක් නෑ. අපිට සිහිය නෑ. සතිය මදි. ඒක නිසායි පින්වත් මේ සතිපට්ඨානය අපි ඉදිරියට ගත්තේ. ඉතින් ඔයත් මේව අවබෝධ කර ගැනීම අවශ්‍ය නිසා මම මේ කරුණු කාරණා මතක් කරේ. අපි දැන් මෙතෙක් කරගෙන ආපු කාරණා නැවත සිහි කැඳවීමක් කරනවා මම. අපි සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනා කොටස විතරයි දැනට අපි අරගෙන තියෙන්නේ. අපි ඒකේ පාලි කොටස් සම්පූර්ණම ඔයත්තන්ට දුන්නා. කමඨහන් 6ක් තියෙනෝනේ. සතිපට්ඨානේ කායානුපස්සනාවේ ආනාපාන සති, ඉරියාපත සති, සම්පජඤ්ඤ සති. ඒ තුනම සති කමඨහන් තුන. එතනින් පස්සේ කය පිළිබඳ විදර්ශනා කමඨහන් තුනක් එනවා. පටික්කුල මනසිකාර, ධාතු මනසිකාර, නව සීවතික නැත්නම් සීවතික මනසිකාර. එතකොට ඒව ගැනත් අපි යම් යම් ප්‍රමාණ වලින් අවබෝධ කරගත්ත, වටහාගත්ත ඒව ගැන. ඉතින් මේකෙදි අපි මේ සති කමඨහන් තුන නම් කවදාවත් අත්හරින්නේ නැහැ. අත්හරින්නේ නැහැ. මොකද අපි කොයි වෙලාවකවත් අපිට අපේ ගුරුවරු කියලා තියෙන්නේ සතිය ගැන නම් සතුටු වෙන්න එපා කියලා. ඒ කියන්නේ
දැන් මම සතිමත්. මට දැන් හොඳට සිහිය තියෙනවා. කියලා නම් කවදාවත් හිතන්න එපා. මොකද හේතුව මේ අපි වඩා ගන්න කුසලතා වලින් ඊටාම ඉක්මනින් කැඩෙන්න පුළුවන් එක තමයි සතිය. ඇයි ඒ? සතිය කැඩෙන්නේ කොහොමද කියලා මට කියන්න. හේතු කීපයක් තියෙන. එකක් අපේ ඇහැට පේන අරමුණ, කනට ඇහෙන ශබ්දේ, නාසයට, දිවට, කයට දැනෙන ගඳ සුවඳ රස පහස ප්‍රබල නම්, තීව්‍ර නම්, අපිට ඇහැට පේන දේ අපි කියනවා මට ඒක දැක්කම මොනවා වුණාද දන්නේ නැහැ කියලා. කියනෝනේ? කියනවා. මට ඒක ඇහුනම ඉටි දැන අමතක වුණා කියන. ඒ කියන්නේ මොකද්ද? අරමුණ ඊටාම තීව්‍රයි. අරමුණ ප්‍රබලයි. ඒ රූපය, ඒ ශබ්දය, ඒ ගඳ, ඒ රස, ඒ ස්පර්ශය බොහොම ප්‍රබලයි. එවැනි ස්පර්ශයක් ඉන්ද්‍රිය ගෝචර, එවැනි අරමුණක් ඉන්ද්‍රිය ගෝචර වුණාම අපේ සතිය චලනය වෙන්න පුළුවන්. සතිය පොඩ්ඩක් බිඳ වැටෙන්න පුළුවන්. ඒ නිසා අපි දැනුමක් තියාගන්න ඕන, වෙනම පොඩි දැනුමක් අපි ළඟ වෙනම තියාගන්න ඕනේ. සතිය බිඳ වැටෙන්න තියෙන ප්‍රවණතාව වැඩි. අරමුණ ප්‍රබල වීම ප්‍රධාන වශයෙන් බලපාන මේකට. අරමුණ ප්‍රබල වීම නිසා සතිය බිඳ වැටෙනවා. ඉතින් ඊට අමතරව අපි ක්ලේශයකට වසඟ වෙන්නත් පුළුවන්. ඉතින් ඒ අරමුණ ප්‍රබල වීමෙන්ම තමයි ඒකත් වෙන්නේ. ඉතින් ඒ වගේ කාරණා වෙන්න පුළුවන්. ඊළඟට සතිය දුර්වල වෙන්න තව හේතුවක් පෙන්නන මේ කය. අපි මේ ශාරීරික වශයෙන් අපිට ඇති වුණොත් මොන හරි කායික දුෂ්කරතාවක්. අපි හිතමු තද බඩගින්නක් එනවා. සම්පූර්ණයෙන්ම බඩගින්නේ. මොනවා වේද ඒ වෙලාවට? කන්න මොන හරි හොයනවා ඇර අපිට වෙන දෙයකට ඒ තරම්ම කල්පනාවක් යන්නේ නැහැ. තද බඩගින්නක් ඇති වුණා. තද නිදිමතක් ආවොත් මේ මට ඩිංගන් නිදියන්න නෙමෙයි. ඔය වගුල් මට වැඩන්නේ අනිත් මිනිස්සුන්ගේ මොන ප්‍රශ්නවත් අපිට වැඩන්නේ. මට ඩිංගන් නිදියන්න හරි. එක්ක තද කැක්කුමක්, රෝගාබාධයක් වැළඳිලා තද කායික කැක්කුමක් ආවොත්. ඒවත් ඉතින් පොට්ටබ්බාරම්මන ගණේට තමයි දාන්න වෙන්නේ. අර අරමුණු පහ ගත්තොත් පොට්ටබ්බාරම්මන වලට වගේව වැටෙන්නේ. ඒත් ඔන්න ඔය වගේ කායික පක්ෂයේ බරපතල තත්වයන් මතු වුණාමත් අපේ අසතිමත් භාවය ඇති වෙනවා. ඒ වගේ සතිය කැඩෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි හොඳට මතක තියාගන්න ඕන අපේ ගුරුවරු අපිට කියලා තියෙන්නේ සතිය ගැන නම් කවදාවත් මම දැන් සතිමත්, මගේ සතිය දැන් හොඳටම හොඳයි. එහෙම හිතන්න එපා. සතිය දිනු කරන්න හැම විටම. ආනාපානේ වඩන්න, ඉරියාපත වඩන්න, සම්පජාන්නේ. ඉතින් ඒකෙත් අපි පටන් ගන්න ආනාපානෙන් උනාට අපි යෝගාවචරින්ට කියන්නේ සම්පජඤ්ඤ සතියේ තමයි වැඩියෙන් පුහුණු කරන්න ඕන. මොකද්ද සම්පජඤ්ඤ සතිය? ඔය දිනදා කරන වැඩ කටයුතු සිහිනුවණින් කිරීම. ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ යසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති. එතන සතිය විතරක් නෙවෙයි ප්‍රඥාවත් කිට්ටු කරලා තියෙන්නේ. එතෙන්ට එනකොට. ඉතින් ආනාපානයත් අපි වඩනෝ, ඉරියාපතත් සතියත් පුහුණු කරනෝ, ඒ ඉරියව්වේ සිහිය පිහිටවන. එදිනෙදා වැඩවලදීත් සිහිය පිහිටවන. ඒ විදිහට අපි සති කමඨහන් තුන අපි පුහුණු වුණා. ඒකත් අපි අත්හරින්නේ නැහැ. ඉතින් මට ඇහුණා උදෙත් ඔය සම්පජඤ්ඤ සතියට අදාළ මතක් කිරීම කරන දානේ වළඳන්න කියන ඉක්මනට. හැබැයි ඒක ආයි හදලා කිව්වා. නේද? අපි දානේ වළඳන වෙලාවේ යෝගීන්ට මතක් කරන යවුණා මේ
දැන් තායින්නාන්තලා දානේ වළඳනවා අනිත් අය ඉක්මනට දානේ වළඳන්නේ කියලා. මං ආපහු ලාල් මහත්තයාට කතා කරන්න කල්පනා කරනකොට ආයෙ හදලා කිව්වා. ඊට පස්සේ කිව්වා ආයෙ ඊළඟ නිවේදනයේ සී කල්පනාවෙන් දානේ වළඳන්න කියලා. අන්න ඒක තමයි අපිට ඕන වෙන්නේ. අපි අර ඔර්ලෝසුවෙන් පොඩි වෙලාව හෝරාමානෙන් අපි මෙතන 8ට මේ වැඩ කටයුතු පටන් ගන්නවායි කියන එක තියාගත්ත එක ඇත්ත. අපි පුහුණු වෙන්නේ මොකද්ද? සිහිනුවන. අපි දැන් මේ දන් වළඳනවා. මේ දානේ වළඳනවා. 8ට මෙතෙන්ට එකතු වෙන්න ඕන එක හැබෑව. මේක පොඩ්ඩක් ඉක්මන් කරන්න ඕන එකත් හැබෑව. හැබැයි මේ වර්තමාන ක්‍රියාවේ සිහිනුවන හොඳින් පවත්වන්න ඕන. එතකොට වර්තමාන ක්‍රියාවේ ඇතුලේ තමයි අපේ යතින් දෝෂයක් වෙන්න පුළුවන්. අතපසු වීමක් වෙන්න පුළුවන්. පාපයක් අකුසලයකට අපි වැටෙන්න පුළුවන්. ඒකයි තියෙන්නේ. ඉතින් අන්න ඒකයි. දැන් ඔයත් අන්න තේරෙනවා මේ සතිය කියන එකේ ඒකට තියෙන අවිකට ඇයි අපි ඒකට ප්‍රමුඛතාව දෙන්නේ කියලා. ඇයි ප්‍රමුඛතාව දෙන්නේ කියලා. ඉතින් ඕක කාරණේ අවබෝධ කරගෙන ඒකයි අපි සතිපට්ඨාන භාවනාව ඉදිරියට ගන්න. ඉතින් අපි කායානුපස්සනා කොටසේ කමඨහන් 6ම මම පැහැදිලි කිරීම කරා එදා. මේ දවස් දෙක අපි වේදනානුපස්සනා ඊළඟ කමඨහනට යන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. අපි නැවත සිහි කැඳවීම සහ මේ පිළිබඳ තියෙන ගැටලු මම හිතන දැන් භාවනා පුහුණුවේ යෙදিলা ඉන්නවා කියලා මේ කායානුපස්සනා කොටසේ මේකේ විදර්ශනාවක් තියෙනවා. ඒක නිසා ඒවා අපි කතා කරා. මේ දවස් ටිකෙත් අපි සම්පූර්ණම කායානුපස්සනාව වඩලා මම බලාපොරොත්තු වෙනවා කායානුපස්සනාව ඉවර කරන්න. ඊට අවශ්‍ය වෙනකොට. ඉවරයි කියන එකෙන් අදහස් කරන්නේ ඵලය ලැබිලා තියෙනවා. මාර්ගයේ ගියාම මාර්ගඵලලාභීන් වෙන්නනේ අපේ මේ උත්සාහයනේ. එහෙනම් මාර්ගයෙන් ඵලය ලැබිලා තියෙනවා. කය සිහියෙන් හසුරවන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. මේ කායානුපස්සනාවෙන් අපි ලබන ප්‍රතිඵල. අපේ ශරීරය අපි හැමෝටම තියෙන මේ අතර මහා ධාතු වලින් සකස් වෙච්ච මේ ශරීරය අපිට පුළුවන් සිහියෙන් කය හසුරව ගන්න. ඔන්න කායානුපස්සනාවේ ඵල ප්‍රතිඵල. ඊට පස්සේ මේ කය ගැන අපි පටික්කුල විදිහට ධාතු විදිහට සීවතික විදිහට මනසිකාරයේ වැඩුවම කය ගැන තියෙන තණ්හා මාන දිට්ටි ටික මොකද වෙන්න ඕන? ඒක අයින් වෙලා තියෙනවා. මට දැන් මගේ ශරීරය ගැන බයක් නැහැ. මේකේ දිග පළල උස මහත හැඩරුව කළු සුදු ගැන මගේ කිසි මානයක් නැහැ. මේකේ අඩුපාඩු දැන් වයසට ගිහිල්ලා දැන් ඇහැ කන පේන්නේ නැත්තම් ඒව ගැන දුර්වල නම් මේක ගැන මගේ දුකක් නැහැ. මගේ බයක් නැහැ. අන්න එතෙන්ට එන්න ඕනේ ඒ ඵල ලැබලා තියෙන්න ඕන අපි මේ කායානුපස්සනාව අවසන් වෙනකොට. එතකොට මතක තියාගන්න මේක ලේසි පාසු කටයුත්තකුත් නෙමෙයි. අපි මේ ශරීරේ වටා කැරකි ඉන්නේ කොච්චර කිව්වත්. මේකේ වැඩමයි කරන්නේ බැලුවොත්. ඔව්. අපේ භාවනා යෝගියෙක් ඔය කායානුපස්සනාව මේ භාවනා ගුරුවරේ කායානුපස්සනාව ගැන කියද්දි හරි ලස්සන උපමාවක්. කායානුපස්සනාව ගැන අපි කතා කරනකොට දවසක් කිව්වා අපි මේ පූසෝ වගේ නේ කියලා. මම පූසෝ වගේ කියන්නේ ආයසමතුන් වහන්සේ පූසෝ දිහා බලන් ඉඳලා තියනවාද කියලා මං කිව්වා ඉතින් මං විශේෂයෙන් නම් බලන්නේ ළමයිට බලන් ඉන්න පූසෙ දිහා. කොච්චරවත් ඇඟේ වැඩක් නේ කරන්නේ කියලා. එක්කෝ මොන හරි කනවා. එක්ක බුදියගෙන ඉන්නවා. ඒකත් කයට මේව කරන වැඩ. එක්ක ඇඟලෙව කනවා. ඩියෙන් කරන්නේ ඇඟලෙව කන එක. ශරීරය පිරිසුදු ගන්න. නියපොතු පිරිසුදු කරන නැත්නම් ඒව මේව කරන මොන හරික සම්පූර්ණ කයේ වැඩක යෙදිලා ඉන්නේ. ඕන්නම් මේක බලන්න. ගෙදර පූසෝ බල්ලෝ ඉන්නවනේ. මේවා භාවනා. අරක විනිවිද දකින්න අපි ඇත්තනේ. සම්පූර්ණ ශරීරයේ වැඩක යෙදිලා ඉන්නේ. ඊට පස්සේ තව බඩගිනි වුණොත් ඇවිල්ලා ඒත් කරන්නේ ඇඟේ වෙලිලා මේ කරලා ඥාව කියලා කොහොම හරි කය වැඩක් කරගන්නවා අපිට කියලා. නිදියන්න වුණොත් අපේ උකුලට පැනලා කොහොම හරි තුරුල් වෙලා ඔය නිදිය ගන්න.
සම්පූර්ණ ශාරීරික වැඩක යෙදලා ඉන්නේ. සතුන් බොහෝ විට එහෙමයි. ඉතින් ඕක බලලා අපි දිහා බලපුවම අපිත් නිකන් පූසෝ වගේ කියලා හිතෙන වෙලාවකට. ශරීරයේ වැඩම තමයි කර කර ඉන්නේ. කය මූලික කරගත්තේ. ඉතින් ඒක මූලික වශයෙන් අසුතවා පුතුජන මට්ටමේදී අපි ඒක ගැන දෝෂයක් කියන්නේ නැහැ. නමුත් සීක මට්ටමට ආවම සුතවා අරිය ශාවකලගේ මට්ටමට ආවයින් පස්සේ අපි කය පිළිබඳ කිසියම් ආකාරයක අලුත් දැක්මකට එනවා. ගැඹුරු දැක්මකට ඇවිල්ලා කය පිළිබඳ කරන වැඩ කලාව ඒකත් එක්ක ගනුදෙනු කරන කලාව වෙනස් වෙනවා. ඒක පිළිබඳ දැක්ම අපේ වෙනස් වෙනවා. අපි ඊට පස්සේ කයත් එක්ක බොහොම ප්‍රඥාන්විත ගනුදෙනුවකට එළඹෙනවා. එළඹිලා එක තැනකදී අපිට පුළුවන් වෙනවා කායानुපස්සනාව වඩලා ඉවරුනාම කය ගැන හොඳ සතිමත් දැන් ප්‍රඥාවන්තයි. දැන් මේක ගැන බය නැහැ, දුක නැහැ, කනගාටු නැහැ, තැති ගන්නෑ. මේක ඩිංගක් පැත්තකින් තියාගන්න පුළුවන් තැනට අපි එනවා. එතකොට වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ අරූප කර්මස්ථාන වඩන්න අපිට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒකෙන් කියන්නේ දැනට අරූප කර්මස්ථානවල අපි නැහැ කියලා. ඒවයිත් යම් ප්‍රමාණයකට ඉන්නවා අපි. නමුත් කායානුපස්සනාව ඔහොමයි. හොඳයි අපි මෙතෙන් සිට අපි සිහි කැඳවීම වශයෙන් අපි කරගෙන ආපු භාවනා කමටහන් අපි එසේම කරගෙන යනවා. උදෑසන වරුව මං හිතන කාලගුණ දේශගුණ තත්ත්වයක් යහපත් වෙලා තියෙනවා. හුදේකලාව විවේකීව නිශ්ශබ්දව අපි මේ සති කමටහන් වලට යෙදිලා ඉන්නෝ උදෑසන වරුවම. එහෙම අපි මේ පුහුණුව කරමු. අපි දැන් මෙහෙත් පාවිච්චි වෙන්නේ අපි SMS නේද? නැද්ද? ඒ භාවනා බස්ස්ථාන වල දැන් SMS වලින් නේ වැඩ. මං ඒක කිව්වද? එහෙනම් ඉතින් අලුතෙන් කියන්න දෙයක් නැහැනේ. නිශ්ශබ්දව සතිමත්ව හෙමින්. එතකොට තමන් නිතරම හුදකලා වෙන්න බලන්න. දැන් මම බ්‍රහ්ම ලෝකේ ගැන කිව්වනේ. දැන් බ්‍රහ්ම ලෝකේ ඇවිල්ලා ඉන්නේ කියලා. තනියෙන් බ්‍රහ්මයෝ. තනියෙන් ඉන්නේ. ඕක අපිට හරිය අමාරුයි. ඩිංග වාඩි වෙනකොට උනත් කවුරු හරි ළඟින් හිතවත් කෙනෙක් ළඟින්මයි වාඩි වෙන්නේ. බලන්න ඔය වාඩි වෙලා ඉන්න හැටි බලන්නකො. වාඩි වෙන්නෙම මොකක් හරි කිට්ටු කරන් වාඩි වෙන්නේ එහෙමයි. මේ ශාලාවේ කොච්චර ඉඩ තියෙනවද අර ඈතට වෙන්න සුද්ධ කරලා ඈත් කරලා තව පැදුරු දුරස් කරලා වාඩි වෙනකොට ඊළඟ දවසේ අපි මුළු ශාලාව පුරාම වාඩි වෙමු. දැන් මේ ගොනු වෙලා ඉන්න ප්‍රමාණය වැඩි. ඔය ආරෙදි ඉඩ තියෙන අපරාධේනේ අර පිටිපස්සට තවත් එහාට කරලා තවත් දුරස් වෙලා වාඩි වෙනවා. මේ සද්වාහිනිය ඇහෙනවනේ. වාඩි වෙන. තනියෙන් ඉන්න හොදකලාවේ ඉන්නවා. නිශ්ශබ්දව ඉන්නවා. විවේකීව ඉන්නවා. ඉන්න ගමන් තමන් දිහා බලනවා. තමන් සිහිය පිටුන ආනාපානේ නම් ආනාපානේ වඩන්න කැමති ඇත්තෝ පරියංකෙන් ඉඳගෙන වාඩි වෙලා ආනාපාන සතිය වඩන. දැන් ඒක අපි පුහුණු වුණා. පුරුදු වෙලා තියෙන්නේ. දැනුටත් කරගෙන යනවා. නමුත් අපි අලුත් කරනවා. අපේ සතිය නැවත නැවත පුහුණු කිරීමක් හැටියට ඒක කරනවා. ඉරියාපත සති කර නැත්තෝ හිටගෙන ඉන්න ඕන හිටගෙන. ඇවිදින ඕන සක්මන නම් ඇවිදීම. වාඩි වෙලා නම් ඒක. හතරවෙනි එක ඉතින් අපි කරන්නේ නැහැ කිව්වනේ. සයනෝවා වැතිරිලා කරන එක ටිකක් අමාරුයි. ඒක අපි කිව්වා මේ බුදියන්න යන වෙලාවට කලින් ඩිංගක් කරලා බලනවා කියලා. ඒකේ මේ වෙලාවේ වැතිරුණොත් එහෙම අපිට ගන්ටාරේ ගහන්න වෙයි ආපහු. ඒ නිසා ඒක කරන්නේ නැහැ. ඉරියාපත 3ක් ගන්නවා. ඊට පස්සේ සම්පජඤ්ඤ සතිය අපි දාගන්නේ නිතරම ප්‍රායෝගිකව අපිට වැඩ කරන්න එළඹෙනවා 11:00 ඉඳලා සාමාන්‍යයෙන් 1 විතර වෙනකම්. ඒ කාලේ අපි සම්පජඤ්ඤ සති භාවනාවට දාගන්න. ඒ වෙලාවේ අපි එක එක්කෙනා වැඩ කරනවා. අර බුදුහාමුදුරුවෝ කියපු වැඩ ටික ඔක්කොම වගේ කරනවා. අසිත පීත කායිත සායිත කනවා බොනවා රස විඳිනවා. උච්චාර පස්සාව කම්ම වැසිකිලි ගැසිකිලි යනවා. භාසිත සමහරු කතා කරනවා යම් යම් අවශ්‍යතාවලට. තුන්හි භාව සමහරු නිශ්ශබ්දව ඉන්නවා. ඒ ඔක්කොම ওই කාලය තුල කෙරෙනවානේ. අතුපතු ගාන පිරිසිදු කරනවා, භාජන හොදනවා, নানা ප්‍රකාර වැඩ.
ඔක්කොම දාගන්නවා භාවනාව ඇතුළට. දැන් අපිට පුළුවන් වෙන්න ඕන අපේ ජීවිතේ භාවනාව ඇතුළට දාගන්න. දැන් දැනට අපි හුරු වෙලා තියෙන්නේ ජීවිතේ පොඩ්ඩකට නතර කරලා ඉන්ටර්වල් එකක් අරගෙන භාවනා කරන. එහෙමනේ. ඒක මුලදී හරි. මුලදී එහෙම වෙන්න ඕන. අබිනිෂ්ක්‍රමණය කරලා විවේකයක් අරගෙන විවේක තැනකට ඇවිල්ලා මේ කරුණු කාරණා තේරුම් අරගෙන අවබෝධ කරගෙන පුහුණුවත් මෙතෙන්දි කරගන්නවා. ටිකක් කල් යනකොට අපි තලස්ථානි වෙනවා. අපිත් වැඩිහිටි ගතියක් අපේ ඇති වෙනවා. මෝරපු ගතියකට අපි එනවා. දැන් අපිට පුළුවන් අපේ ජීවිතේ භාවනාවට දාගන්න. අපි කතා බහ කරනකොට ඒක. වැඩ කරනකොට ඒක. සිහිනුවණින්. Tamanට අනුන්ට අයහපතක් නොවන විදියට මේ වැඩේ කර. ඒක එතකොට සම්පජඤ්ඤ සති. එතන සිහියයි ප්‍රඥාවයි දෙකම වැඩ කරනවා. මොකද වැඩකදී සිහිය විතරක් තිබිලා මදි. මම දැන් මේ වැඩක යෙදිලා ඉන්නවා කියන සිහිය තිබුණට මදි මේ වැඩේ මම නේවාත්තව්‍යාබාදාය මට අහිත පිනිස නොපවතිනසේ න පරව්‍යාබාදාය අනිත් එක්කෙනාට අහිත පිනිස නොපවතිනසේ න උභයව්‍යාබාදාය සංවත්තේය අපි සියලු දෙනාටම පාපයක් අකුසලයක් අහිතක් නොවන විදිහට මම මේ කාර්යය කෙසේද කරන්නේ? ඒ කියන්නේ අපේ ප්‍රඥාව කිට්ටු වුණා කියන එක. මම මේ වැඩක් කරනවා ඒ වැඩේ මම පව කුසල් ඇති වෙන්න නොවන විදිහට කරන්නේ කෙසේද කියන එකත් එතෙන්ට කිට්ටු වෙනවා. එතකොට එහෙනම් සිහියයි ප්‍රඥාවයි දෙකම සති සම්පජඤ්ඤ. ඒක නිසා ඒ හරිය සම්පජඤ්ඤ පබ්බ කියලා ඒ කොටස හඳුන්වලා තියෙන්නේ නේ. කතිපට්ඨානෙදී. හොඳයි. අපි පැයකටත් වැඩි කාලයක් තියෙනවා. අපි මේ 11:00ට මේ කටයුත්ත නතර කරන්නේ අපි පැවිදි ඇත්තු හැටියට සලකලා අපේ සීලේ සිරිතක් තියෙනවා පෙරවරුවේ දන් වැළඳීමට ආරම්භ කිරීම. ඒ සඳහා විතරයි. ඔයත්තන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයත්තෝ එහෙම ශික්ෂාපදය සමාදන් වෙලා නැහැ. මම කලින් අවස්ථාවලත් කිව්වා මම ඔය විකාල භෝජන ශික්ෂාපදේ සමාදන් නොකරවන්නේ 11:00 විතර වෙනකොට සිහිය නැති වෙනවා. කට්ටියට. දානේ ගන්න අයටත් සිහිය මොකද්දෝ කලබලයක්. දානේ බෙදන අයටත් මොකද්දෝ කලබලයක්. ඊට පස්සේ වැරදිලාවත් 12 පව් වෙලා දානේ ගෙනාවොත් මොකද වෙන්නේ? එන අකුසල් ගොඩක් එතන. බැනාඬ ගැසීම්, දෝෂාරෝපණය කිරීම, নানা ප්‍රකාර දේවල්. එහෙම එකක් නෑ මේ සිහි කල්පනාවෙන් ආහාර ගැනීම. ඒ වැඩපිළිවෙල. ඒක නිසා අපි ඒ කාලේ එහෙම තියමු. අපි 11:00 සිට 1 දක්වා සම්පජඤ්ඤ සති පුහුණුව. එතකොට දැන් සමහරට අපි ඔය අතර මතක් කරෙන්නත් ඉඩ තියෙනවා දැන් ඕන. ස්පීකර් එහෙම පාවිච්චි කරන්න පුළුවන් ඒ වෙලාවේ කාට හරි කල්යාණ මිත්‍රයෙකුට පුළුවන්. මම ඕනේ අපි එහෙමයි කාට හරි මේක අර මතක් කරන්න. දැන් අපි මේ සම්පජඤ්ඤ සතියේ ඉන්නේ. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති. ඒ කටයුත්තේ යෙදලා ඉන්නේ. එතකොට තමන් ඒකට අනුගත වෙන්න ඕන. මං සිහි කල්පනාවෙන් ඒ කටයුත්තේ දෙන්න ඕන. අන්නේ විදිහට. හොඳයි. ඊට මෙහා කාලයේ අපි ආනාපාන සති ඉරියාපත සති දෙක නැවත පුහුණු වීමක් හැටියට සහ මතක් කර ගැනීමක් හැටියට කරමු. හොඳයි එහෙනම් දැන් මම නැවත ඒව මතක් කරන්න ඕනේ. ආනාපාන සති කියන්නේ හුස්මට අවධානය යොමු කිරීම. ඇතුල් වෙන හුස්ම ඇතුල් වෙද්දී ඇතුල් වෙන බව දැන ගැනීම. පිට වෙන හුස්ම පිට වෙද්දී පිට වෙන බව දැන ගැනීම. අතරතුර හිත යම් කිසි දෙයකට වෙනස් වුණත් යෝගාවචරය දන්නවා මම ආනාපානයේ ඉන්නේ. මට මේ ශබ්දයක් ඇහෙන එක හැබෑව. ඒ වුණාට මට පුළුවන් ආපහු හුස්මට හිත යොමු කරගන්න කියලා. එයා දිගටම හුස්මේ හිත යොමු කරගෙන ඉන්නේ. සික්ඛති අස්ස සිස්සාමීති සික්ඛති පස්ස සිස්සාමීති සික්ඛති. සික්ඛති කියන්නේ හික්මෙනවා අරමුණේම හිත පවත්ව ගන්න.
එතකොට එයාට ඒ අරමුණේ බොහෝ දේවල් පේන්න පුළුවන්. ඒ හුස්ම දිග වෙන්නත් පුළුවන්. අපි දන්නේ ඒක. මම ආනාපානය කර කර ඉන්නකොට මගේ හුස්මේ ස්වභාවය අනිත් එක්කෙනාට කියන්න පුළුවන්ද? ඒක මට නම් දකින්න පුළුවන් මම හුස්මට අවධානය යොමු කරගෙන හිටියොත්. දීගං වා සමහරට ඒක දික් වෙන්න පුළුවන්. රස්සං වා ඒක කොට වෙන්නත් පුළුවන්. ඒක මුලැමැද අග තුනම වෙන්නත් පුළුවන්. සැහැල්ලු හුස්මක් වෙන්න පුළුවන්. බර හුස්මක් වෙන්න පුළුවන්. අපි දන්නේ ඒක. බුදුහාමුදුර අපිට කිව්වේ සතෝ අස්ස සති සතෝ පස්ස සති. ආස්වාසේ සතිමත් වෙන්න ප්‍රස්වාසයේ සතිමත් වෙන්න. එතනින් එහාට ඔබට ආස්වාසේ ප්‍රස්වාසයේ බොහෝ දේ දැක ගන්න ලැබේවි. ඒ හැම දෙයක්මත් ගැනත් උපේක්ෂා වෙන්න. දිගට හුස්ම වැටුණත් බය වෙන්න එපා. කොටට වැටුණත් බය වෙන්න එපා. ඒක කොට බව විතරක් දැනගන්න. ඒ ගැන උපේක්ෂා වෙන්න. දිගටම හුස්මේ රැඳී සිටින්න. එතකොට අපේ හිත හික්මෙනවා එක අරමුණක ඉන්න. ඉරියාපත වලට ගියොත් අපි කවුරු හරි කැමති නම් හිටගෙන ඉන්න පුළුවන් ඕන තරම් කාලයක් Tamanට පුළුවන් නම්. තිතෝවා තිතෝම් හීති පජානාති. මම දැන් මේ හිටගෙන ඉන්නේ. හිටගෙන ඉන්න ඉරියව්වේ හිත පවත්වන. මගේ දෙපා කොහමද, දෑත් කොහමද, කඳ කොහමද, හිස කොහමද, බෙල්ල කොහමද තියෙන්නේ. ඒකෙම හිත පවත්වන. හිත පිට ගියොත් ආපහු මතක් කරගන්නවා මම මේ ඉරියාපත සතියේ යෙදිලා ඉන්නේ. සක්මන් කරනෝ නම් කෙනෙක් Taman සක්මනට හිත යොමු කරගන්න. සක්මනේදී සමන්ගේ පාදයේ රිද්මය, පාදයේ චලනය, එසවෙන, තල්ලු වෙන, තැබෙන, කකුල බුරුල් වෙන, තද වෙන ආකාරය ඔය නොඑක් දේ දැක ගන්න පුළුවන් වෙයි. හැබැයි සක්මනේ හිටියොත් ඒට හිත යොමු කරොත් සක්මනේදී ශරීරයේ ඇති වෙන සියලු චලනයන්, රිද්මයන්, වේදිතයන් ඔබට දැක ගන්න ලැබේ. ඒව කොච්චරද කියලා අපිට කියන්න බෑ. ඒව සියල්ල දකින්න උත්සාහ කරන්න. සක්මනේ එහෙනම්. අන්නේ විදියට අපි ආනාපාන ඉරියාපත දෙකේ මේ කාලය ගත කරමු. හොඳයි අපි 11 මාරට එහෙනම් නැවත අපි ශාලාවට එකතු වෙලා අපි ඊළඟ කමඨහනට නැත්නම් සම්පජඤ්ඤ සතියට මාරු වෙනවා. හොඳයි. තෙරුවන් සරණයි. දෙගෙන පරියංක වශයෙන් සක්මන වශයෙන් මේ කමඨහන් දෙක පුහුණු කිරීමක් අපි මේ කරන්නේ. සතිය කමඨහනක් මගින් කරන්නේ කිසියම් කුසලතාවක් අප තුල වර්ධනය කර ගැනීම. ඒකට ආධාරක වෙන දෙයටයි කමඨහන කියන්නේ. සමහර විට අපිට වාහන පැදවීමේ කුසලතාවය කියන එක ගත්තොත් ඒක පුහුණු වෙන්නේ අපි වාහනයක් උපකාරී කරගෙන. එතකොට කමඨහන වෙන්නේ එතන වාහනේ වැඩෙන කුසලතාවයේ වාහන පැදවීමේ කුසලතාවය. මේ වගේ අපි සතිය දියුණු කිරීම සඳහා මේ කමඨහන් පාවිච්චි කරනවා. ආනාපාන කමඨහන. එතකොට ඒකෙන් අපේ සතිය දියුණු වෙන නිසා ඒක ආනාපාන සති කියලා සම්ප්‍රදාය හඳුන්වනවා. ඉරියාපත ඉරියව් පැවැත්වීම කමඨහන් බවට පත් කරගන්නවා. හිටගෙන ඉඳීම කමඨහනක් කරගන්නවා. වාඩි වෙලා ඉඳීම කමඨහනක් කරගන්නවා. ඇවිදීම සක්මන කමඨහනක් කරගන්නවා. යතිර සිටීම කමඨහනක් කරගන්නවා. එසේ කිරීමෙන් තවදුරටත් සතිය දියුණු වෙනවා. වැඩෙන කුසලතාව සතිය. අරමුණෙහි අකණ්ඩ අවධානය. ආරම්මනේ උපට්ඨිත සති කියලා අපි පාලියෙන් කියලා තියෙනවා. අරමුණෙහි එළඹ සිටි සිහිය. ඉතින් ඔහොම තවදුරටත් මේක දියුණු වෙනවා. දැන් අපි කමඨහන මාරු කරනවා සම්පජඤ්ඤ සතියට යනවා. මෙතෙන් සිට සමහර විට අපි නොඑක් වැඩවල යෙදෙන්න ඉඩ තියෙනවා.
හවස 1 වෙනකන් නැවත අපි කණ්ඩායමක් විදියට මුණ ගැහෙන්නේ එහෙමයි. එතෙක් අපි නොඑක් කටයුතු වල යෙදෙනවා. හැම දෙයක්ම සිහි නුවණින්, සිහි කල්පනාවෙන්, සිහි බුද්ධියෙන් කිරීමයි අවශ්‍ය. එතකොට මේ හැම එකක්ම කමටහනක් වෙනවා. අපි හිතමු දන් වළඳනවා කියන කාරණය. ඒක කමටහනක් කරගන්න ඕන. මේ කෑම කනවා නෙමෙයි. භාවනා කරනවා කියන එක. දැන් අපි කලින් අපේ ලෞකික ජීවිතවල අපි භාවනා කරනවායි කියන එක නෙමෙයි එතන කරන්නේ. අපි කියන්නේ මේ කෑම කනවා කියන්නේ. දැන් අපි කෑම කන එක, දානේ වළඳන එක කමටහනක් කරගන්න. එහෙනම් ඒකට සිහි නුවණ පවත්වනවා. තමන් අත සෝදගෙන සිහියෙන් පිඟාන සෝදගෙන පෑන් ටික අරගෙන ඊට පස්සේ තමන්ම බෙදා ගන්න. දැන් දානේ පුරුදු වෙලා තියෙනවා අපි ගෞරවයෙන් බෙදන්න. නමුත් භාවනා යෝගීන් හැටියට දානේ අනිත් එක්කෙනා බෙදනවට වඩා තමන් බෙදා ගන්නකොට වඩා සතිය පිහිටවන්න වෙනවා. ඒකයි ස්වභාවය. දැන් තමන් විතරක් මේකේ යෙදිලා ඉන්නකොට දානේ තව කෙනෙක් බෙදනකොට දෙන්නෙක් යෙදිලා. සමහරවිට අපි අනිත් එක්කෙනා ගැන සලකලායි දානේ ටික ගන්නෙ. එහෙම නැතුව දානේ තමන් බෙදාගනිද්දී, ආහාර තමන් බෙදාගනිද්දී එතන තියෙනවා ඊට වැඩිය යෝගාවචර ගතියක්. වගකියයුතු භාවයකට අපිපත් වෙනවා. මේ ආහාරයේ ප්‍රමාණවත් විදියට අපතේ නොවන විදියට බෙදා ගන්න එක. එතකොට නැත්තම් වෙන කෙනෙක් බෙදුවම සමහර විට අපිට කියන්න පුළුවන් අනිත් එක්කෙනා මේ බෙදලා දුන්නේ ඒක නිසා වැඩි වුණා මොනවා හරි කියලා. මොකද තමන් ආහාර බෙදා ගන්නකොට එහෙම කියන්න බෑ. එහෙනම් ආහාර බෙදා ගන්න වෙලාවේ සිහිනුවන පවත්වා ගත යුතුයි. ප්‍රමාණවත්ව තමන්ට පත්‍ය ආහාර බෙදා ගැනීම. ඊට පස්සේ වළඳනකොටත් ඒ සිහිනුවණින් වළඳනවා. මට ඇහුණා උදේ ප්‍රත්‍යවේක්ෂා කරලා දන් වළඳන්න කියන. ප්‍රත්‍යවේක්ෂාව කියන්නේ මේ ආහාරය අපි මේ හැඩරුව ඇති කරගන්න, ශක්තිය ඇති කරගන්න, බලය වැඩි කරගන්න, උඩපනින්න දඟලන්න ගන්න ආහාරයක් නෙමෙයි. අපි මේ අද දවස් ගත කරන්න අවශ්‍යයි අපිට කායික අපහසුතාවලින් තොරව. ඒක නිසා මේ කයේ පැවැත්ම සඳහා අපි කරන දෙයක් මේ ආහාර ගැනීම කියන. එතකොට එතන ඉදිරිපත් වෙන්නේ කරුණාසිත. තමා කෙරෙහි කරුණාවෙන්. ඒ විදිහට. ඊට පස්සේ මුළු ආහාර වළඳන කාලයම කලබල වීමක් නැතුව වේගවත් වෙන්නේ නැතුව සංසුන්ව සිහිනුවණින් ආහාර වැළඳීම. ඒකේ අවසානයේ ඒ කුණු ආදී දේවල් නිසි තැන නිසි විදියට බැහැර කරලා සේදිය යුතු දේ පිරිසිදු කළ යුතු දේ චෝදලා පිරිසිදු කළා. භාණ්ඩ ද්‍රව්‍ය නිසි තැන තැම්පත් කරලා මේ හැම එකකම සම්පජඤ්ඤ සති. එහෙමයි අපි මේක පුහුණු වෙන්නේ. ඊළඟට අපි හුඟක් උනන්දු වෙමු අනිත් අය කැඳවන්නේ නැතුව. අනිත් අයගෙන් අහන්නේ නැතුව තමන්ගේ කටයුත්ත තමන්ම හොඳට සිහිය පිහිටුවලා කරන්න. පොදු දැනුම් දීමක් අපේ කල්යාණ මිත්‍රවරු ඒව දැන්වීම කරાવી. ඒව ගැන සතිමත් වෙන්න. දැන්වීමක් කරනකොට ඒ දැන්වීමෙන්ට සතිමත් වෙන්න ඕනේ. ඒක තමයි වර්තමාන අරමුණේ සිහිය කියන්නේ. දැන්වීමක් කරනකොට තමන් කරන වැඩේ නතර කරලා ඒකට කන් දෙනවා. ඒකයි ඔය දැන්වීම කරන අවස්ථාවල කලින්ම කියන්නේ කරුණාකර ඇහුම්කන් දෙන්න. කරුණාකර සවන් දෙන්න. එතකොට අපි ඒකට සවන් දෙනවා කියන්නේ අන්න සතිය පිහිටිය අර දැන්වීමෙත්. එතකොට අපිට මේ දැන්වීමේ කියන කාරණා වැටහෙනවා. මෙහෙම කරන්න, මෙහෙම කරන්න, මෙහෙම කරන්න එපා, මෙහෙම කරන්න එපා මොන හරි දෙයක් එහෙම කියනවා. විස්තරයක්, තොරතුරක්
කළ යුත්තක් නොකළ යුත්තක් ඒ දැන්වීමේ ඇතුළත්. සතිමත් වුණොත් ඒක අපිට sannivedana වෙනවා. නැත්නම් sannivedana වෙන්නේ නැහැ. ඉතින් පොදු දැන්වීමක් එහෙම කරාට කමන්නේ. එකිනෙකා බනවා ගැනීම එකිනෙකා ඇමතීම හුඟක් අඩු කරලා දාන්න. මොකද අනිත් එක්කෙනා කැඳවනේකොට එයාගේ භාවනාව කරගන්න අපහසු වෙනවා. අනිත් එක්කෙනාගෙන් යම් යම් දේවල් කරව ගන්න හදනකොට එයාට එයාගේ භාවනාව කරගන්න බැරුව යනවා. ඉතින් එතන කල්යාණ මිත්‍ර ගුණය ටිකක් අඩු වෙනවා. මේක එක්කෙනා ලව වැඩ කරගන්නවයි කියන්නේ. තමන්ම ඒක හොයලා යෙදෙන්න. දැන් අපි හිතමු මෙතෙන්ට ආපු ආදුනික කෙනෙක් කියලා, අදම ආපු කෙනෙක් කියලා. ඒ ඇත්තට ඕන වෙනවා වැසිකිලි හොයාගන්න. ඉතින් ඒ ඇත්ත පුරුදු වෙන්න ඕන වැසිකිලිය ළඟ ඉන්න එක්කෙනාට ඇඟිල්ලෙන් ඇනලා කොහෙද වැසිකිලිය තියෙන්නේ කියලා අහන්න නැතුව තමන් හොඳ සිහියෙන් නැගිටලා ගිහිල්ලා සොයනවා. මේ භාවනා මධ්‍යස්ථානයේ අපි පාවිච්චි කරන වැසිකිලි ඇති. එහෙනම් සිහි කල්පනාවෙන් ඒක සොයාගෙන යනවා. සමහරවිට බලනවා ආයතන කාන්තා පක්ෂයට වෙනම තියෙනවද, පිරිමි අයට වෙනම තියෙනවද කියලා ඒකත් බලන්න. හොඳ සිහි නුවණක් සෝදිසිමත් භව යෝගාවචරයේගේ තියෙනවා. අනිත් එක්කෙනාට ඇඟිල්ලෙන් ඇනලා හැමදේම කෑ ගහලා අහන්නේ නැහැ. තමන් සොයනවා. සොයලා තමන් ඒක නිසි ආකාරයෙන් පරිහරණය කරනවා, පාවිච්චි කරනවා. තමන්ගේ වැඩ තමන්ම කරගන්න. අනිත් අයට බරක් නොවෙන්න. යෝගාවචර ජීවිතේ එහෙමයි. හොඳයි අපි එහෙමනම් කමඨහන මාරු කළා දැන් සම්පජඤ්ඤ සති. ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ අසිතේ පීතේ කායිතේ සායිතේ භාසිතේ තුන්හි භාවේ. භාසිතේ නම් ටිකක් අඩු කරගන්න ඕනේ. සම්පජානකාරී හෝති. උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. සම්මිංජිතේ පසාරිතේ මේ අත දිගාරිනකොට අකුලනකොට කකුල දිගාරිනකොට අකුලනකොට නැගිටිනකොට වාඩි වෙනකොට දොරකින් එළියට යනකොට පිට වෙනකොට සමහර විට ඒ දොරෙන් තව එක්කෙනෙක් ඇතුල් වෙන්න යනවා. තව එක්කෙනෙක් පිට වෙන්න යනවා. තැනක පොලිමක ඉන්නකොට සමහර විට තවන්ට ඉස්සරහින් කෙනෙක් ඉන්නවා. පිටිපස්සෙනුත් කෙනෙක් ඉන්නවා. ඉතින් ඒ අවස්ථා කමටහන් අපි සිහිය පවත්වනවා. දැන් මට ඉස්සරහින් කෙනෙක් ඉන්න බව සිහිය තියාගෙන. පසුපසින් ඉන්න බව සිහිය තියාගෙන සතිය පවත්වනවා. ඔන්න ඔය විදිහට අපි මේ කාලය කලබල නැතුව නිශ්ශබ්දව සිහිනුවන පුහුණු කිරීමක් හැටියට භාවනා පුහුණුවක් විදිහටම මේ කාලය ගත කරමු. හැකි තාක් නිශ්ශබ්ද වෙන්න. නිශ්ශබ්දතාවය හරි වටිනවා. මොකද ඒක අනිත් එක්කෙනාට කරන උදව්වක්. කැඳවීමක් පවා හස්ත සංඥාවෙන් කරන්න පුළුවන් නම් වචනයට මාරු නොවි ඒ තරමට වටිනවා. ළඟට ගිහිල්ලා තට්ටු කරලා හස්ත සංඥාවෙන් ඒ තරමට සතිය පිහිටවමු. ඉතින් හුඟක් උත්සාහ කරන්න කමටහනට අනුව කටයුතු කරන්න. හොඳයි එහෙමනම් අපි පිරිස වශයෙන් සාමූහිකව එකතු වෙනවා හරියටම නැවත පස්වරු 1ට. එතෙක් අපි දිගටම භාවනා පුහුණුවේ යෙදিলা ඉන්නවා. හොඳයි. තෙරුවන් සරණයි හැම දිනකටම.